හලෝ කට්ටිය, ඉතින් ඔන්න ආයෙත් අලුත් බ්ලොග් එකක්. ඊයේ බ්ලොග් එක මට හරියට ඉවර කරන්නත් බැරි වුණා. ඇත්තටම මේක වැඩ ඉවර කරලා මට වීඩියෝස් ආයෙ මොකුත් ගන්න බැරි වුණා. ඉතින් අදත් මේකෙම ෂිෆ්ට් එකක් තියෙනවා. අපි මේ හොටෙල් එකේ කිචන් හෑන්ඩ් එකේ දැන් අද න රෑ නෙමේ. දැන් මේක කිචන් එක ඕපන් කරන්නේ 10:00 ඉතින් 10:00 ඉඳන් 2:00 වෙනකන් තමයි මට ෂිෆ්ට් එක තියෙන්නේ. තව කට්ටිය ඉන්නවා මං හිතන්නේ. ඒ වුණාට මේක මගේ මේ දවල් කරන පළවෙනි ෂිෆ්ට් එක. මම කරලත් නෑ. ඉතින් අද මොනවද තියෙයිද දන්නේ. අද කොහොම හරි ඉතින් පිඟන් හොදන වැඩේ මේව වෙන්නේ නෑ. ඕපනින් හින්දා මම හිතන්නේ බඩු ටික පොඩ්ඩක් එලවල් වනම්මනම් ඒ කියන්නේ පුරවලා ෆිල් කරලා ඒව මේවා එහෙම මොනවා හරි ඇත්තේ සෝස් ජාති ෆිල් කරලා ඒව මේවා. ඉතින් අපි බලමු අද මොකද වෙන්නේ කියලා. 10:00 විතර ඇති වෙලාව. හරිම රස්නේ අදනම්. ඉතින් මේ අද තිබුණේ මුලින්ම අර මම කිව්වා වගේ එළවලු මේවා ෆිල් කරන්න ෂිෆ්ට් එක පටන් ගන්න නිසා. ඊට පස්සේ ඉතින් පොඩි පොඩි වැඩ සෝස් වගේ පුරවන්න තිබ්බා. ඒවා මේවා තමයි තිබ්බේ. දැන් මේ මම හිතන්නේ මස් වගේක් චිකන් නෙමෙයි. මම හිතන්නේ මොනවාරි මස් වගේ මේකට මොකක්ද එකක් කිව්වා එකක් ඒක ෆිල් කරන්න තියෙන්නේ මේ කප්ස් වලට. මෙන්න මේ වගේ මේක මේ මස් එකක් මේක අර මේ වගේ කප්ස් වලට ගන්න තමයි තියෙන්නේ. මේක ඇවිල්ලා පිටිපස්සේ තියෙන කිචන් එක. තව එකක් තියෙන ඉස්සරහා. හරි දැන් මේ ටික මේකට දාලා ඉවරයි. දැන් තියෙන්නේ ඒක ලේබල් කරන්න ඕනේ අද දිනේ දාලා. හමාරයි වැඩ ඉවරුණා. ඉතින් මේ අද කිචන් එක බිසි වුණා. ඒ වුණාට ඉතින් මට හෙල්ප් එකක් දෙන්න ලොකුවට දන්නේ නැහනේ. ඉතින් මේ වැඩේට අලුත් හින්දා දන්නේ ඉතින් පොඩි හෙල්ප් එකක් විතරයි. ඉතින් උයන අනම්මන මොකුත් බෑ. පීසා එකක් ඔය හදා ගන්න පුළුවන්. එච්චරමයි ඉන්න. ඉතින් ලොකුවට දවස් දෙන්න උන්නේ නැහැ. කොහොම හරි ඉතින් එතන කට්ටිය හොඳයි. චෙෆ්ලා ඉන්නේ. අද හිටියේ නේපාල් චෙෆ් කෙනෙක් ඉන්නවා. ඉතින් නේපාල් දෙන්නෙක් තමයි හිටියේ. ඉතින් කට්ටියම හොඳයි. කන්න ඕන දහලා ඕනනම් හදලා දෙන ඕන දෙයක් එහෙම. දැන් ඊයේ රෑ ෂිෆ්ට් එකෙත් මට කන්න මොකද්ද බතුයි මොකක්ද චිකන් කරියක් හදලා දුන්නා. එහෙම. ඉතින් හොඳයි. දැන් ඉතින් අපි යන් ගෙදර යනවා. හරි ඉතින් මොන වැඩ ටික ඉවරලා ගෙදර ආවා. ඊට පස්සේ දැන් නෑ. දැන් 7:20 විතර ඇති. ඉතින් මට කන්න හිතුණා අවුට්ඩෝර් බෝල්ස් වීඩියෝ එකක් බලලා මට කන්න හිතුණා මේ බීන්ස් ඇන්ඩ් බ්‍රෙඩ්. බීන්ස් උයි මේ පාන් කියන්නේ ඒක අර බ්‍රෙඩ් එක පාන් හරියන්නේ ඔක බේක් කරපු එකක් අර නිකන් මේ තියෙන පෙතිවාන් නෙමෙයි හරියන්නේ. හැබැයි එකක් රෝස්ට් කරලා ගත්ත රසයි කියලා හිතන ඉන්න මං දැන් යනවා බීන්ස් එක්කුයි පාන් මොනවා හරි ගන්න. ඉතින් මං ගිහිල්ලා අනංගා මේක පාන් මන නෙමෙයි ඉන්නේ මේක ගාලා තියෙන ස්ටෝන් බේක් පේන්ඩි කේස් එකක් කරේ මං ගහලා තියෙනවා. ස්ටෝන් බේක් පේන්ඩි කේස් එහෙමයි. ඉතින් මං ගත්තා ඒකකුයි බේක් බීන්ස් මේකයි තව තිබිලා ගත්ත මෙන්න මේක හරි රසයි. ක්‍රොසන්ට් එකක් මේ මොකක්ද මේක පුඩින් ආල්මන්ඩ් මේ ක්‍රොසන්ට් එකක් මේක ඇතුලේ අර බටර් වලින් තියලා මේක තියෙනවා තමයි රස. බලමු කාලේ මේක එකම විදිය. හරි ඉතින් මේ මම හදාගත්ත එක බීන්ස් එක මයික්‍රෝවේව් දාලා ගත්තා. බිත්තර දෙකකුත් දාගත්තා. මම හිතන්නේ මෙහෙම කන්නේ මේ සාමාන්‍ය බ්‍රෙක්ෆාස්ට්. උදේට තමයි මෙහෙම කන්නේ. ඉතින් කමන්නේ ඉතින් අපි උදේට කන්නේ නැති හින්දා හරියට. ඊට පස්සේ පාන් වර්ග මම කපලා පොඩ්ඩක් නිකන් මේ පෑන් එකේ දාලා ටෝස්ට් කරලා ගත්තා. අපි කාලා බලමු මේකත් එක්ක.
රසයි රසයි බීන්ස් එක රසයි ඉතින් මම වතුරෙකුත් උණු වෙන්න ගැහුවා කොෆි එකකුත් හදාගන්න ආයිති ඔක්කොම කාමරේ තියන් ඉන්නේ ඉඳලා කෝපි ටිකක් දැම්මා සීනි එකක් කාමරේ තියන් ඉන්නේ ඇත්තටම තියන් ඉන්නේ ඉන්න අනිත් අය ඉතින් මේ පිළිවෙල තියාගන්න නැති වුණාම ඔක්කොම අවුල් වෙනවා ඒ හින්දා ජරාව හැමතැනම ජරාව දානවා ඒ හින්දා මම තියාගන්න කාමරේ ඒකට කාට ගන්නෙ නෑ ඒ නිසා ඉතින් එහෙම තමයි එහෙනම් මම මේක කන්නම්